ඔබ ඉස්සල්ලා ආපු කන නම් ඊට පස්සේ අඟක් ඇවිල්ලා දැන් ඔබට පේනවා ඇති, දැන් ඔබ කියනවා ඇති ඉස්සල්ලා ආපු කනට වැඩිය දැන් පස්සේ ආපු අඟ ලොකු වෙලා කියලා. මේක අපේ මිනිස් සම්බන්ධතාවයන් වල සාමාන්‍ය දෙයක්. ඕකට හිතලා හිතගන්න එපා. ඕක මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඔබට කරන්නට යම් කාර්යයක් තියෙනවා නම් තව කෙනෙක් සම්බන්ධයෙන් ඒක සතුටින් කරන්න. ඒ කරන කාර්යයට සමහර වෙලාවට සීමිත කාලයක් තියෙනවා. ඉන් පසුව ඒ අය ඔබගෙන් ලබාගත් බලාපොරොත්තු වූ ඒ උපකාරය ඔවුන්ට ඕන නැත්නම් ඔබ ඒක ගැන ලත් වෙන්න එපා. ඒකට හේතුව ඒගොල්ලෝ දැන් වෙන කෙනෙක්ගෙන් හොඳ උපකාර ලබා ගන්න නිසා මුල අමතක කරා නම් ඔබ ඒක ගැන දුක් වෙන්න යන්න එපා. මොකද ඔබට මේ ලෝකේ කරන්න කාර්යයක් තියෙනවා. ඒ කාර්යය හැමදාම දිගටම කරන්නත් බෑ. කරන වෙලාවට අපි උනන්දුවෙන් ඒක කරලා අපි ඒක ඉවර කරමු. බලාපොරොත්තු වෙන්න එපා හැමදාම කනවන ඔබව ඒගොල්ලෝ වටිනා කොට සලකයි කියලා. යම් දවසක ඒගොල්ලොන්ට අඟක් ආවම අඟක් ලැබුණම මේ කන ගැන වටිනාකම අමතක වෙයි. ඕක ඉතින් ඔබේ ජීවිතේ කඩා ගන්න හේතුවක් නෙවෙයි. ඒ නිසා ඔබ සතුටු වන්න. මුලින් ආපු කන ඔබයි. ඔබ කළ දේ යම් කෙනෙකුගේ ජීවිතයට හැමදාටම පවතිවි. ඔබ ඒ ගැන සතුටු වන්න. ඔබෙන් පස්සේ වෙන අඟක් ඇවිල්ලා කරන දේ ගැන ඔබ කලබල වෙන්න එපා. හිත කඩා ගන්න එපා. මේක ගැන හිතලා බලන්න. ඉස්සල්ලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකුයි කියලා කියවනක් තියෙනවනේ. ඕක තේරුම් ගන්න.